අයිබෝන් කියලා නැවතත් පිළිගන්නවා අපේ YouTube channel එකට Finish with Sinhala. ඇත්තටම අපි මේ පාඩයෙන් කරන්නේ අපේ part number 2. මේකෙන් අපි කරන්නේ finish හෝඩිය. නැත්නම් alphabet එක අපි කියලා දෙන එක කරන්නේ. ඒක ලොකු දෙයක් නෑ. ඉංග්‍රීසි හෝඩියම තමයි. මේක අපි ඉක්මනට මේ වීඩියෝ එක කරනවා. ඉංග්‍රීසි හෝඩියම තමයි. හැබැයි පොඩ්ඩක් ප්‍රොනවුන්ස් කරන විදිය පොඩ්ඩක් වෙනස්. හරි අපි බලමු ඉස්සරහට කොහොමද ඒ ප්‍රොනවුන්සියේෂන් තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ ෆිනිෂ් හෝඩිය. මේක ඉංග්‍රීසි හෝඩිය වගේම තමයි. හැබැයි මේ අකුරු ප්‍රොනවුන්ස් කරන විදිය පොඩ්ඩක් වෙනස්. ඕකේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන අකුරු 26ක්. මේකේ ඒ 26 ඊට අමතරව තව අකුරු 3ක් ඇඩ් වෙලා තිනවා. ඒක මේගොල්ලන්ගේ උච්චාරණයට පහසු වීම තකා තමයි අකුරු 3 ඇඩ් කරලා තියෙන්නේ. හරි අපි බලමු මේවා ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. මුලින්ම පටන් ගන්නවා A B C D A F G මේක H නෙවෙයි ඊළඟ එක හෝ ඊට පස්සේ E මෙන්න මෙතන ස්පෙෂල් තියෙනවා මේක J නෙවෙයි මේක E ඊට පස්සේ O ඊට පස්සේ අපි සිංහල පරණ ක්‍රමයට අපේ ආච්චිලා සීයලා කියනවා al am an o pe ku r s te u ve මෙහි W කියලා පාවිච්චි වෙන්නේ නැහැ. කක්සොයිස් වේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ax මෙන්න මේ y අකුර හරි ස්පෙෂල් මේ මොකද ගොඩාක් පාවිච්චි වෙනවා. මට ඒක ඉංග්‍රීසියෙන් සිංහලෙන් ලියන්න අමාරුයි. හැබැයි ප්‍රොනවුන්ස් කරන්නේ ය කියලා. තොල් දෙක ඉස්සරහට අරගෙන තොල් දෙක උල් කරලා තමයි ය කියලා කියන්නේ. set ඊට පස්සේ ඇඩිෂනල් අකුරු තුන තමයි රෝඩ්සලයිනෙන් ඕ කියන එක ඒක ස්විඩිෂ් වලින් ආපු එකක් රෝඩ්ස් කියන්නේ ස්වීඩන් ඊට පස්සේ අනිත් ස්පෙෂල් අකුරු දෙක තමයි කියන එකයි කියන එකයි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ඈ නෙවෙයි ඕ නෙවෙයි මොකද මේ y අකුර කියන්නේ ය අකුරත් එක්ක එකට සම්බන්ධ වෙලා යන අකුරු තමයි ඔය ඒ අකුර උඩින් ඔය ඩොට් දෙකක් තියෙන එකට අපි කියනවා පිස්තේ කියලා කක්ෂි පිස්තේ කියලා. ඒ අකුරු දෙක මේගොල්ලෝ ඇඩ් කරගෙන තියෙන්නේ අර y අකුරත් එක්ක එකට යද්දි එකට ප්‍රොනවුන්ස් කරද්දි පහසු වෙන්න තමයි ඒ අකුරු දෙක ඇවිල්ලා තියෙන්නේ. ය අකුරත් එක්ක අකුර ඒ වචනවල එකට තියෙනවා. වචනවල ඉස්සරහට අපි මම ඒක කියලා දෙන්නම් පැහැදිලි කරලා. හරි දැන් අපි බලමු මේ අකුරු වලින් වචන ප්‍රොනවුන්ස් වෙන්නේ කොහොමද කියලා. මුලින්ම තියෙනවා auto ඊට පස්සේ බාරි ඊට පස්සේ සෙල්සියස් අස්තේ ඊට පස්සේ ඩිනෝසවුරුස් මේක හරි ලේසි ෆිනිෂ් භාෂාවේදී මොකද ඒ තියෙන විදිහටම තමයි අකුරු ටික ප්‍රොනවුන්ස් කරන්න. එතකොට ඒ වචනේ උච්චාරණය වෙනවා ඉබේටම. ඊට පස්සේ එතන මෙන්න මේ වගේ සිංහල භාෂාවත් එක්ක ප්‍රොනවුන්ස් වෙන හරි ළඟින් යන වචන ගොඩාක් තියෙනවා ෆිනිෂ් භාෂාවේ මම ඒක පස්සේ කියලා දෙන්නම්. ඊට පස්සේ ෆේසර් ෆ්‍රේසර් කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒක ෆිනිෂ් වල පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක්. ඊට පස්සේ ගල්ලෙරියා ඊට පස්සේ හම්මස් කියන්නේ දතට ඉලොයිනෙන් හැපි මේක ජොකි නෙවෙයි මේක යොකි කියන්නේ ගඟ ඊට පස්සේ කවුප කියන එක ගොඩක් මේ පාවිච්චි වෙනවා මාකට් කියන එකට තමයි කියන්නේ කවුප කියලා ඊට පස්සේ ලින්තු කියන්නේ කුරුල්ලා මාන්සික්ක කියන්නේ ස්ට්‍රෝබරි නෙනෑ කියන්නේ නහය ඔපෙත්තයා මේක ඔපෙත්ත ජා නෙවෙයි ඔපෙත්තයා කියන්නේ ගුරුවරයා පල්ලු බෝලේ කතාර් රහ තමයි ඉම්පෝර්ටන්ට් සල්ලි තේත කියන්නේ තේ උයිඩ කියන්නේ ස්විම් වෙසි කියන්නේ වෝටර් වෙස කියන්නේ ටොයිලට් සිලිතෝල් කියන්නේ කෑම කෑවට පස්සේ දත්වලට හොඳ පොඩි ටැබ්ලට් එකක් යුක්සි කියන්නේ එක ඊළඟට පිට්සා කියන්නේ පිට්සා ඊළඟට ඕලන්ඩ් කියන්නේ දූපතක් ඒක ෆින්ලන්තයට අයිති හැබැයි ස්විඩිෂ් නමක් තමයි තියෙන්නේ අනිත් එක ස්විඩිෂ් තමයි වැඩිපුර කතා කරන්නේ ඊට පස්සේ ඇයිති
ඇති කියන්නේ mother, අම්මා. ඊට පස්සේ olive. olive කියන්නේ oil. එක olive. බලන්න එතන අර O අකුරේ උඩට ඩොට් දෙක තියෙනවා. ඊට පස්සේ Y අකුර තියෙනවා. ඒ Y අකුරත් එක්ක ඒ ප්‍රොනවුන්ස් කරන්න ලේසි වෙන්න තමයි එහෙම අර ඩොට් දෙක තියෙන අකුර මේගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ. olive. නැත්තම් අපි O කියලා කට ඇතුලෙන් කියලා U කියලා තොල් දෙකෙන් කියද්දි හරි අමාරුයි ප්‍රොනවුන්ස් කරන්න. ඒක නිසා තමයි ඒගොල්ලෝ අර උඩට ඩොට් දෙක තියෙන අකුරු දෙක පාවිච්චි කරන්නේ. ඒතකොට කියන්නේ olive. හරි මම මේ වීඩියෝ එක ගොඩක් ඉක්මනට කරා. මොකද අපි මේක දැනගන්න මේ අකුරු ටික ප්‍රොනවුන්ස් කරන විදිය තමයි. ඒ වචන අපි ඉස්සරහට වචන අපි වොකබුලරි එක වෙනම හදාගමු. එහෙනම් නැවත හමු වෙමු. See you soon. Nah dan kohta.